This is Ada Derana and you're watching Ada Derana 24/7. අයිබෝවන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තා කිරීමේ දේශීය සන්නාමය අද දෙරණ. අද දෙරණ පස්වරු 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට මම කලින්දු කරුණාරත්න. ප්‍රථමයෙන් සිරස්සල්. ආණ්ඩුව ශක්තිමත්. සංවර්ධනය නවත්වන්නේ නැහැ. අගමැතිගෙන් ප්‍රකාශයක්. ජාතික ආණ්ඩුවක් ඇති කරේ මේක පෙන්වන්න. ආණ්ඩුව පෙරළන බව මහින්ද යලිත් කියයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයටම තමයි පෙළෙන්නේ. ඇමති මලික්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්. සීමා නිර්ණ වාර්තාවට තවත් අත්සනක්. තරුණ ජීවිතවල අනාගතය විලිගන්නා මත්පෙති ජාවාරමක්. තිරසර යුගයක් සඳහා වන රජයේ නව ආර්ථික සැලැස්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා. රට ආර්ථික කලාප 3කට බෙදා සංවර්ධනය කිරීම එහි අරමුණයි. බලගතු ශ්‍රී ලංකාවක් සැලසුම් සහගත ගමනක් කාටත් යමක් කමක් ලැබෙන ආර්ථිකයක් මෙහි තේමාවයි. The big story. මේ රටේ ආර්ථිකයේ අයි බාරගත් ආර්ථිකයේ මං හිතන්නේ ප්‍රධාන දුර්වලකම් දෙකක්. ඒක අපිට බලපෑව එක. එකක් තමයි මේ රටේ ණය බර. ඒක විශාල ප්‍රශ්නයක්. ඒක විසඳන්න ගිය අවුරුද්ද ගියේ. දෙවැනි ප්‍රශ්නේ තමයි ගෙවීම් ශේෂයේ බරපතලකම අපි අපනයන ආර්ථිකයකට යන්න ඕනේ. අනේ දෙවැනි කාරණයට උවමනා පසුබිම තමයි බලගත් ශ්‍රී ලංකාවක්. අපේ පොඩි රටක්. අපේ වාසිය තියෙන්නේ අපේ පිහිටීම. ඒ පිහිටීම අරගෙන තමයි අපි දියුණු වෙන්න තියෙන්නේ. ඒකට GSP+ ගිවිසුමේ වාසිය අපිට ලැබෙන්න යනවා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. දෙවනුව ඉන්දියාව සමග එක්ටා ගිවිසුමෙන් ඉන්දියාවේ වෙළඳපොලේ වාසිය ලබා ගන්නවා. චීන වෙළඳ ගිවිසුමෙන් චීන වෙළඳපොළ ලබා ගන්නවා. සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් සිංගප්පූරු වෙළඳපොලේ වාසිය ලබා ගන්නවා. මිලියන 4000ක වෙළඳපොළක් අපි ලංකාවට හොයලා දෙනවා. අග්‍රාමාත්‍යතුමනි විශේෂයෙන්ම දැන් විපක්ෂයේ මහම්බන්තර මුල් කරගත්ත මේ ලංකාව චීනයට ඉඩම් විකුණනවා මුලින් බාලයට එන්න කලින් කිව්වේ වෙන දෙයක්. නමුත් දැන් කරන්නේ තව දෙයක් කියලා විපක්ෂයේ දැඩි ලෙස විශේෂයෙන්ම රාජ්‍යයට ආණ්ඩුවට චෝදනා කරනවා. ඔබතුමා කොහොමද මේකට පිළිතුරු දෙන්නේ? අගමැතිකම බලාපොරොත්තු වුණ මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපතිතුමා දැන් മന്ത്രിකම බේරා ගන්න සටන් කරනවා. අපේ සංවර්ධන ව්‍යාපෘති පටන් ගන්නේ හම්බන්තොටින්ගුයි කුරුණෑගල. කර්මාන්ත එන්නේ එහෙ. දියුණුව එන්නේ එහෙ. ඉතින් ප්‍රාදේශීය සභා ඡන්දෙට ගියාම මොනවද කියන්නේ? මිනිස්සු අහන්නේ අයෝයි ජනාධිපතිතුමා මේක කරන්න බැරි උනේ කි. ඉතින් මොකක්වත් සින්නක් කර දීලා නැහැ. සින්නක් කර දුන්නේ පෝට් සීට් එක විතර. ඒකත් වැඩියෙන්ම දෙන්නේ 99. අගමැතිතුමා මේ වගේ සැලසුම් පහුගිය කාලේ ඉදිරිපත් වුණා. නමුත් ඒවා ක්‍රියාත්මක වුණේ බොහොම කිහිපයක් පමණයි. දැන් මේ සැලැස්ම යථාර්ථයක් බවට පත් කරගන්න කොහොමද කටයුතු කරන්නේ? අපි 77 ඒකත් යථාර්ථයක් කරන්නේ යුද්ධ තියෙනකොට. දැන් යුද්ධ නැතුව මේක අපි සාර්ථක කරන්න. අපිට සහයෝගය දෙන්න. අපි රට ඉස්සරහට ගෙනියනවා. අපි එකට එකතු වෙලා ජාතික ආණ්ඩුවක් ඇති කරේ මේක පෙන්වන්න. ඒ ජාතික ආණ්ඩුව ඉදිරියට යනවා. ඕක නවත්තන්න ඕක කරන්න බෑ. එච්චරයි මං කියන්නේ. කොච්චර කෑ ගැහුවත් නවත්තන්න බෑ. සංවර්ධන විධිවිධාන විශේෂ පනත් කෙටුම්පත මෙවල මේ අපි දැක්ක පසුගිය දිනවලදී සියලු පළාත් සභාවලින් ඒක පරාජය කරනවා. දැන් ආණ්ඩුවේ ඊළඟ බලාපොරොත්තු කුමක්ද? මේ පනත කොහොමද ගෙනියන්නේ? මේකට සංශෝධන කියනවාද අගමැතිතුමනි? තියෙන නීතිමය බාධක ඉවත් කළා ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් හේතුවට තමයි අපි සංවර්ධන විශේෂ විධිවිධාන කෙටුම්පත ඉදිරිපත් කළා තියෙන්නේ. ඉතින් අපි දැන් සංශෝධනික ආවම මම මහමතුමන්ලා එක්ක කතා කරලා අහන්නම් ඒගොල්ලට සම්බන්ධ වෙන්න උවමනා නම් අපි සම්බන්ධ වෙන විදියට හදලා දෙන්න. නැත්තම් වෙන විදියට. අගමැතිතුමා මේ ජාතික ආණ්ඩුව එකමුතුව නැතුව කොහොමද මේ වැඩපිළිවෙල? මේක එකමුතුයි අපි ඔකේට ඉන්නවා. ඔක ප්‍රශ්නයක් නෙමෙයි. අපි බෙදිලා නැහැ. ආණ්ඩුව වැටලා නැහැ. ආණ්ඩුවට හානියක් වෙලා නැහැනේ. අපි එනවා කැබිනට් මණ්ඩලය රැස් වෙනවා. අපි සාකච්ඡා කරනවා. අයවැය 3න් 2කින් සම්මත කරගන්නවා. මොකද ප්‍රශ්නේ? අගමැතිතුමා දේශපාලන අස්ථාවරභාවයක් මේ වෙනකොට රට ඇතුලේ ගොඩනගන්න විවිධ පිරිස් උත්සාහ කරමින් ඉන්නවා. කොහොමද ඒ සඳහා ඔබතුමාලා මුණ දෙන්නේ? අපි මුණ දෙනවා. ඒගොල්ලෝ බලන්න අස්ථාවරභාවය ඇති කරන්නේ නැත්නම් ඒගොල්ලේ දේශපාලන විනාශේ. ඉතින් කියනවා ආණ්ඩුව නැති වෙනවා, අපි අගමැති වෙනවා. මේ ඉතින් කමන්නේ ඕක. ඉතින් ඕක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි අපිට. තමා කිසිවෙකුට පිටුපස සිටිමින් පහර දෙන පුද්ගලයෙකු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද නව වසර වෙනුවෙන් සිය කාර්යාලයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. මාධ්‍යමතලා පොරොන්දුවක් දුන්නා මේ වසරේදී අරජයක් පිටවන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ දෙසියම ඉෂ්ට වෙනවද?
සීමාවන් ගැන කියන්නේ නැහැ. ඔබ කියලා කාඩ් ටික එළියට දාන්න නරකයි. අභියෝගයක් තියෙනවා අගමැතිතුමාගෙන් අගමැතිතුමා ලබන සතියේ ස්විට්සර්ලන්ත යනවලු පුළුවන් නම් එතුමාට ගිහිල්ලා එන්න පුළුවන් කිසි කරදරයක් නැහැ. මොකද මම පස්සෙන් ඉඳන් පීයෙන් අනින්නේ නැහැ. එතුමා මේ නැති වෙලාවට එහෙම තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. එතුමා මෙහි ඉන්න වෙලාවෙම තමයි ඔක පෙල්ලෙන්නේ. 2020 වෙනකම් මැතිවරණයක් පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙනවා. එතකොට දැන් අනතා බලාපොරොත්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට නැතුව මේ නෑ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයටම තමයි පෙල්ලෙන්නේ. බලාගෙන ඉන්නකො ඉතින්. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි හුමාරුවක්ද මේකෙත් වෙන්නේ. ඒවයිද අපි බලමු. දැන් එකේ දැනටම අස් වෙලා නේ එක ගැඩොලක් ගැලවිලා තා ගැඩොල් කීයක් ගැලවෙයිද? පරායි කිසිම සංක්‍රමණ පියවර අරන් තියෙනවා. කිසිම රජ කාලේ තමයි හැදී. අපි හදනවා ජනාධිපතිතුමා විවෘත කරනවා අගමැතිතුමා විකුණනවා. ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීන් අමතමින් ප්‍රකාශයක් කරනවා රාජපක්ෂලට මං ඒ පැත්ත අරගෙන මොනවත් වෙන්න දෙන්නේ නැහැ පෙරලෙන්න කියලා. ඒ සභාපතිතුමා කියන්නේ සභාපතිතුමා කියයි. එහෙම කියන්න බෑ ඒ කට්ටියට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එහෙම කියන්නේ නැහැ. ඔබතුමා එතුමාට උපදේශයක් එහෙම පක්ෂේ තාම දෙන්න පටන් ගත්තේ නැහැ. Volkswagen company ඊයේ මුල්ගල තිබ්බා ජනාධිපතිතුමාට කතාවක් දැක්කේ නැහැ. ඒකෙන්ම බේරෝ විශ්වාසයක් නැතිකම. මේක Volkswagen කියලා විශ්වාසයක් නැතිකම. මේ ආවේ ඇත්ත Volkswagen මේකේ හදලා අපිට දෙයිද පිටරට වෙයිද මොකද්ද වෙන්නේ යන්නේ? මේ ලංකාවේ මිනිසුන්ට දෙන්න එක කාර් එකක් පිටරට යවා ගන්න බෑ. මොකක් හරි කොහෙන් හරි කබල් වාහනයක් මෙතන ඇසෙම්බල් කරයි. හදන්නේ නැහැ. මේ දැනට මේ වගේ ෆැක්ටරි ගොඩක් තියෙනවා ලංකාවේ. කෑලි කපලා ගෙනල්ලා එක්කව කරනවා, පාස් කරනවා, ඒ වගේ වැඩ. හොරකමක් නීත්‍යානුකූලව කරන්න පුළුවන්. කොහොමුණත් තව දින දෙක තුනයි තියෙන ඔබතුමා නිර්මාණය කළ වරාය නැව් වලින් පුරවන්න සැලසුමක් හදලා තියෙනවා. ඔබතුමාට බැරි වුණා ඒක. ආපහු ඉන්න කාලෙත් නැව් පිරීලා තිබුණේ. ඒ පළාත මිනිස්සු දන්නවා ඒක. අද එයාපෝට් එකක් වරායක් සහ ආර්ථික කලාපයක් ළඟ තියෙන නගර කීයද ලෝකේ තියෙන්නේ? ඒක පාරට මේ 15000ක ප්‍රමාණයක් කියන එක පුඩි වැඩක්ද? ඒකට වෙන් වෙලා තියෙන කලාපයක් තිබුණා අපේ කාලේ. සැලැස්මක් නැතුව අපි කරේ නැහැ කිසි වැඩක්. ණය අරගෙන ණය ගෙවන්න ශක්තියක් අපිට තිබුණානේ. දැන් මේ ආණ්ඩුව ඒක නැති කරගත්තා. ණය දෙන්නේ අපිට ශක්තියක් තියෙන හින්දා. ඒ ශක්තිය අපි පෙන්නලා ණය ගත්තා. ආයෝජනය කරා. ඒකෙන් රටක් ගොඩ නැගුණා. රටේ වටිනාකම වැඩි වුණා. අන්න සමාගමක් කදිම කතාවක් කියලා තියෙනවා. අවුරුදු 15ක් යනතුරු ඒ දිහා බලන්නවත් බෑ. රටට ආදරයක් නැතුව කිව්සුම් ගන්න බෑ මොන රටක්. මේක කවුරුවත් වරදව ගන්න එපා. අපි මේක චීනයට විරුද්ධව කරන සටනක් නෙවෙයි. මේ සටන මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියට විරුද්ධව කරන. ඔබතුමා දැන් 2017 වසරේ බලය ගන්නවා. හැබැයි චීනේ තරහ නොකරගෙන මේ වරාය ආපහු ගන්නෙ කොහොමද? ඒක මම මේ වෙලාවට කරන්නම්කෝ. හම්බන්තොට වරාය චීන සමාගමක් වෙත පැවරීමට යෝජිත ගිවිසුමෙන් රජයට රුපියල් බිලියන 330ක මහා පරිමාණ වංචාවක් සිදුවන බව පවසමින් ඒකාබද්ධ විපක්ෂය අද අල්ලාස්සෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ සංවර්ධන උපාය මාර්ග සහ වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක ආර් පාස්කරලිංගම් සහ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශ ලේකම් එල්.පී. ජයම්පති යන අයයි. ඒකාබද්ධ විපක්ෂය යහපාලන රජයේ වංචා දූෂණ හෙළිකිරීම උදෙසා ක්‍රියාත්මක කරන ටොප් 10 හඳුන්වා දීම් මාලාවේ ටොප් 5 ලෙස මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා. අල්ලස් කොමිසමට පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි කළා. පැමිණිලි සිදු කිරීමට පෙර ඒකාබද්ධ විපක්ෂය අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. අගමැතිවරයා මේ ගන්න දෙනුවේදී රටම නොමග යවනවා. ඒතර වරාය ණය කපා හරිනවා කියලා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය අරගෙන තමයි මේ වෙනත් ගණදෙනුවක් කරන්නේ. මේක 99 වැඩි කිරීම 2 මේක කෙලිම සින්නක් කර විකිණීමක්. ඒ නිසා මේ ගිවිසුමේ කොහෙවත් මේ වරාය නැවතත් ආපහු දෙනවා කියලා මේ ගිවිසුමේ කිසිම තැනක නැහැ. වරාය පනත උල්ලංඝනය කරමින් මේ ගිවිසුම අත්සන් කරනවා කියලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන වරාය අමාත්‍යාංශයේ ලේකම්වරයාට මේක ගණන් ගන්නේ නැහැ. වරාය අමාත්‍යවරයා විසින් මේ ගණදෙනුව දූෂිත ගණදෙනුව පිළිබඳ කිව්වට පස්සේ මලික් සමරවික්‍රම ඇමතිවරයා විසින් සරත් අමුඩුගම ඇමතිවරයාත් එක්ක වෙනම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. වරාය සම්පූර්ණ පැත්තකට දාලා ලේකම්වරුන්ගේ කමිටුවකට බලය පවරලා මේ තමයි අත්සන් කරන ෆ්‍රේම් ඇග්‍රීමන්ට් එක ලේකම්වරුන්ගේ එතුමා ලේකම්වරුන්ගේ කමිටුව ඉදිරියේ හඬා වැටෙනවා. මේ ගණදෙනුව කරන්න එපා. ජනාධිපතිවරයාට කියනවා, අගමැතිතුමාට කියනවා, කැබිනට් මණ්ඩලයට කියනවා, කිසි කෙනෙක් අහන්නේ නැහැ. ඒ කියන්නේ US බිලියන 3020ක් වරායට අහිමි වෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 330ක්. දැන් 7 වෙනිදාට මේක අත්සන් කරන්න අග්‍රාමාත්‍යවරයා විසින් ආරාධනා පත්‍රය වල තියෙනවා. අපි සියලු දෙනාට ආරාධනා පත්‍ර ලැබිලා තියෙනවා. හැබැයි අපි මේක එළියට ගැහුවට පස්සේ දැන් මේ සමාගම කොන්දේසියක් දාලා තියෙනවා. ලේකම් තුන් කට්ටුවක් අත්සන් කරාට මේක නීත්‍යානුකූල නැහැ. වරාය සභාපතිවරයා සහ ලේකම්වරයා අත්සන් කරන්නේ නැත්නම් මේ ගිවිසුමට ඒගොල්ලෝ අත්සන් කරන්නේ නැහැ කියලා අපි ඔබට අද වගකීමකින් කියනවා. වරාය මේකට අත්සන් කරන්නේ නැහැ. වරාය අත්සන් කරොත් වරාය සභාපතිවරයාත් වරාය ඇමතිවරයාත් අපි ඔවුන්ටත් දෙන්න පුළුවන් උපරිම දඬුවම් දෙනවා. ඔවුනුත් අල්ලස් දූෂණ කොමිසමට CID එකට අපි ගෙනියනවා. මේ සියල්ල දැනගෙන දැන් ජනාධිපතිවරයාගේ කැබිනට් පත්‍රිකාව අනුව
අනිවාර්යෙන් වරාය ඇමතිවරයා මේකට කැබිනට් පත්‍රිකාවක් ගේන්න ඕනේ. ඒ නිසා වරාය ඇමතිවරයා කැබිනට් පත්‍රිකාව ගේන්නේ නැහැ. නමුත් මේ සියල්ල අභිබවා ගිහිල්ලා විශේෂ බලය තියෙන ඇමතිවරයෙක් ගේන්න මේ පනත ගෙනාවේ මේ සියලු හොරකම් ගණදෙනු ටික කරන්නයි කියන එක මේ රටේ ජනතාවට අපි කියනවා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා මිස්ටර් ක්ලීන් නෙමෙයි ඩර්ටි බෝයි කියන එක අද රටම දැනගෙන ඉවරයි. අපි පැමිණිලි 10ක් දාලා 10න් නවතිනවා. ආණ්ඩුව මේකට කටයුතු කරේ නැත්නම් වෙන වෙනම മന്ത്രിවරු අපි අධිකරණයට ගිහිල්ලා පෞද්ගලිකව ඒ පුද්ගලයන් නඩු දාන්න අපි කටයුතු කරනවා. ප්‍රගතිය බිඳුවයි. මේ දක්වා අපට කිසිදු පැමිණිල්ලක් සඳහා කැඳවලා නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැතිවරයාට අපි CID එකට පැමිණිල්ල බාර දෙන්න ගියා. අඩු ගානේ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැමිණිල්ල බාර දෙන්න අපට අවස්ථාවක් දුන්නේ නැහැ. ද පොලිස්තුමා මිසිකමට පැමිණිල්ල කරාම නියෝජ්‍ය පොලිස්පතිතුමා වාසුදේව නානායක්කාර මහත්තයාට ලියුමක් එවලා තියෙනවා. පොලිස්පතිතුමාට යවන්න එතුමා ආයුවට පස්සේ අපි පරීක්ෂණය තියන්නේ. ඒ නිසා අපිට මිස්ටර් ක්ලීන්ට විරුද්ධව පැමිණිල්ලක්වත් දාගන්න බෑ. හම්බන්තොට වරාය චීන සමාගමකට ලබා දීමට එරෙහිව ජනතාව පෙළගස්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ඒ අතර ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතින් අදත් ඒ සම්බන්ධව මහනා හිමිවරුන් දැනුවත් කිරීමට පියවරගෙන තිබුණා. හම්බන්තොට මාගම්පුර බරාය චීන සමාගමකට ලබා දීමෙන් රටට ඇතිවන අහිතකර තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් බැහැතුටුවා. බැලුම් ප්‍රශ්නයක් කියලා තියෙනවා. රජය හම්බන්තොට වරාය සහ අක්කර 15000ක් ඉඩම් දිගටම චීන සමාගමකට පන්සල් 20ක් අහුවෙනවනේ. එහෙම පන්සල් ගොඩක් අහුවෙනවා නායකනේ. ඒවක් කරන අවස්ථාවේදී ඒක මාදනයක් දැන්නේ ඉතකොම දෙන්නේ කමිටුවර සාලාගේ පණ නිසා බාහිර හැකයක් පහළ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන පණ සම්මතනවා හොඳයි. ඒක අපිට දෙන්නේ අපි හම්බුනේ අපි ඉල්ලන්නේ ඒකමයි. පසුව එම පිරිස අස්කිරි පාර්ශ්වයේ මහා ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්ද බැහැදැක මේ පිළිබඳ දැනුවත් කළා. ඊගරු මහානායක මහින්පාල මහසේගේ අදහස වන්නේ රජයට දැනුම් දීමට කිවිසුම අත්සන් කිරීමට ප්‍රථමයෙන්ම කිවිසුම් ඒ සභාගත කළ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ලබා දීමෙන් පස්සේ සිද්ධ කරන්නේ කාරණයයි. මේ අතර හම්බන්තොට වරාය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් විදේශ සමාගම් වලට දිගුකාලීන බදු මත පවරා දීමට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද කොටුව දුම්රිය පලාසල අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් දියත් කළා. රටේ සම්පත් ජනතාවගේ දේපොළ විකිණීමට එරෙහිව සටන් බදිමු යන මැයින් මෙම අත්පත්‍රිකා බෙදා හැරීම සිදු කෙරුණේ එම පෙරමුණේ නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන්. දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇතිලා තියෙනවා. ඒ ආර්ථික අර්බුදයේ බර එක පැත්තකින් ජනතාව මත පටවල ජනතාවගේ සාක්කු සුද්ධ කරනවා, බදු ගහනවා. අනෙක් පැත්තෙන් මේ අර්බුදයෙන් මිදෙන්න භාණ්ඩාගාරයට සොච්චමක් එකතු කරගන්න අපේ රටේ අගනා වටිනා සම්පත් විකුණන ආණ්ඩුව තීන්දුවක් කරන් තිනවා. ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි දිගටම මේ වසරේ සටන් කරන්න සූදානම්. ඒ සටනේ ආරම්භය තමයි අපි අද මේ කොටුවෙන් ආරම්භ කරන්නේ. එම අත්පත්‍රිකා බෙදා හැරීමේ කටයුත්තට සමගාමීව හැටන්බෙන්ම යාපනයේද අත්පත්‍රිකා බෙදා හැරෙන ආකාරය දක්නට ලැබුණා. මේ අතර හම්බන්තොට අක්කර 15000ක් චීන සමාගමකට ලබා දීමට විරෝධය පළ කරමින් ප්‍රදේශීය ජනතාවගේ අත්සන් එකතු කිරීමේ වැඩසටහනක් අද අඟුණුකොළ පැලැස්සෙන් ආරම්භ කෙරුණා. අදාළ අත්සන් පත්‍රිකාව ඉදිරියේදී ජනාධිපතිවරයාට බාර දීමට නියමිතයි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ පලි ගන්න පටන් ගත්තා. පලි ගන්නේ කොහමද? පවුල් 12000කට වැඩි ප්‍රමාණයක් භූමියෙන් අයින් කරනවා. වරාය විකුණනවා. ගුවන්තොට පොළ විකුණනවා. හැබැයි පලි ගැනීම ඔබතුමුන් නාසලගේ පමණක් නෙමෙයි මුළු මහත් ජාතියටම රටටම බලපාන. ඒ නිසා මම මේ රටේ සියලුම දෙනාට ආරාධනා කරනවා 7 වෙනිදා උදේ 8 වෙනකොට මිරිජ්ජුවිල හන්දියට එන්න. අපි මේ රටේ ජාතික සම්පත් රටට අයිති මේ අනාගතේ පුංචි නංගිලා මල්ලට අයිතීන් තියෙන අපේ රාජ්‍ය දේපොළ රාජ්‍ය සම්පත් විකුණීමට විරුද්ධව අපේ හඬ විරෝධය ප්‍රකාශ කරන්න එන්නේ කියන ආරාධනය මම කරනවා. කිසි විටකත් රට විකුණන කිසිදු ගනුදෙනුවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉඩ නොතබන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හම්බන්තොට වරාය සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්. හම්බන්තොට වරාය විකුණනවා කියනවා ඒක මේ අසත්‍ය ප්‍රකාශ. නැත්නම් කැබිනට් මණ්ඩලයටවත් මේක ඇවිල්ලා නැහැ. සංඝාඥාවක් නිකුත් කරන්නේ දේශපාලත්. මේ දැන් දවස් 3කට ඉස්සෙල්ලා ප්‍රවෘත්ති වලට සංඝාඥාවක් නිකුත් කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඉතින් මම දන්නේ නැහැ එහෙම සංඝාඥා නිකුත් කරනවාද කියලා. මම ස්වාමින් වහන්සේලා මුණ ගැහුණා හම්බන්තොට. මං කිව්වා එහෙම ඊට පරිබාහිර දේවල් කරන්න යනවනම් ඊට වඩා වෙනස් දේවල් කරන්න යනවනම්
අපි මේ ආණ්ඩුවේ ඇමතිකම් දරාගෙන අපිට ඉන්න ඕන නැහැ. විකිනෙන රට විනාශ වෙන රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන කිසිදු කටයුත්තකට අපි ඉඩ දෙන්නේ නැtei කියන එක මම ඉතාමත් පැහැදිලිව සඳහන් කරන්න කැමතියි. මේ වෙනකොට තීන්දුවක් අරගෙන තියෙනවා අමාත්‍ය කමිටුවක් පත් කරන්න මේ තරත්තමුණුගම ඇමතුමාගේ සභාපතිත්වයෙන් ජනාධිපතිතුමා ඒ පිළිබඳව දැන් කතා කරලා තියෙන අගමැතිතුමත් එකගතාවේ මත මේ කමිටුව තමයි ඉදිරියේදී මේ පිළිබඳව අධ්‍යයනය කළා අපිට කැබිනට් මණ්ඩලයට වාර්තා කරන්න බලාපොරොත්තු. දැන් මට ලැබිච්ච තොරතුරු අනුව අපිට ස්වාමින් වහන්සේලා පාරට බස්වල ඒ වගේම පාරවල් අවහිර කළා හමුදාව පොලිසිය ගෙන්නලා වෙඩි තියාගන්න උමනා කණ්ඩායම් ඉන්න බව අපිට පේනවා. උද්‍යාංශවලට මා දන්නා ආකාරයට වාර්තා වෙලා තියෙනවා. හම්බන්තොට ලොකු ගැටුමක් ඇති කළා මිනිස් ජීවිතයක් බිල්ලට දෙන සැලසුමක් තියෙන බව අපිට වාර්තා වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරුවේ නව වසරේ පළමු රැස්වීම පැවැත්වුවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද උදැසන රැස්වූයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඉදිරි පළාත් පාලන මැතිවරණය හම්බන්තොට ආයෝජන කලාපය සහ ආයෝජන කලාපයට ඉඩම් පවරා ගැනීම ආදී කාරණා පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. නව යුගයක් කරා යන මොහොතක ශ්‍රී ලංකාව ශීඝ්‍ර සංවර්ධනයක් කරා යොමු කිරීම උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඉතාමත්ම දීර්ඝ ලෙස පුළුල් ලෙස සාකච්ඡා වුණා. දකුණු පළාතේ දැවැන්ත සංවර්ධනයක් කරන එක ගැන සාකච්ඡා කළා. පරාය කිවිසුම අත්සන් කරනද හත් වෙනද කොහොමද? ප්‍රශ්නයක් නැහැ නේ. කටයුතු ඉදිරියට යනවා. ඒවා මේ රට දියුණු කරන්න අවශ්‍යයි. ඒ අවශ්‍ය පියවරවල් අපි ගන්නවා. පක්ෂෙන් කියන්නේ මේක මේ අවශ්‍ය කරන සංඝාචාරාවක් කියලා මේ අවශ්‍ය කරන කටයුතු කරනවා කියලා. පක්ෂය හැමදාම ওই වගේ ඒවා කිව්වා. හැබැයි අපි රට දියුණු කළා. ඒ නිසා කලබල වෙන්න එපා වැඩේ කරගෙන යන්න. හම්බන්තොට කිසිම විකිණීමක් වෙන්නේ නැහැ. ඒ ආයෝජකයන්ට ආයෝජන අවස්ථා සලසා දීමක් පමණයි සිද්ධ වෙන්නේ කියන කාරණේ කතා කරා. මේ ඉඩම් යොදා ගැනීමේදී මාතර හම්බන්තොට මොණරාගල කියන දිස්ත්‍රික්ක තුනම ඉඩම් යොදා ගන්න බවත් විශේෂයෙන්ම මොණරාගලෙන් අක්කර 8000ක් පමණ මාතරින් අක්කර 5000ක් පමණ හම්බන්තොටින් අක්කර 2000කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි මේ කර්මාන්ත සඳහා ඇති වෙන්නේ. මේ පිළිබඳව තියෙන දුර්මත ඉවත් කිරීම සඳහා තමයි කතා කරන්නේ. මැතිවරණට තියන්න අපි බය නැහැ. මොකද අපි මාධ්‍යවේදීන් ගිය අවුරුදු 10ට 26ක් ඝාතනය කරලා තියෙනවානේ. අපේ අතින් ඒ වගේ වැරදි වුණේ මාධ්‍ය ආයතන ගිනි තිබ්බේ නැහැ. කිරීම ගැන මොකද සම්බන්ධය? වරාය සින්නක් කරලා දීලා මතකයිනේ චීන ජාතය ගිය පවා කිව්වේ මෙහි. ඉතින් ඒ වගේ තත්ත්වයක් නෙමෙයි දැන් තියෙන්නේ. ජනවරි 8 අප පත් කළ ජනපති වෙනවුන් ගෙඩියනවා. අපේ ඇමතිකම් අගේට අරගෙන උන්ගේ වගේ යනවා. UNP ඡන්දවලින් පත් වුණු ජනාධිපතිවරයෙක් මේ අපේ ජනාධිපති, මේ අපේ අගමැති, මේ අපේ ආණ්ඩුවක්. මහින්ද රාජපක්ෂ මහත්තයා කියන පිටිපස්සෙන් පීයෙන් අනින්නේ නැහැ. අපි එලිපිටම තමයි ඉදිද්දි කරන්නේ. ඔබලතුමාලා ආණ්ඩුවගේ පිටිපස්සෙන් අනින්නේ නැහැ කියලා. විධායක ජනාධිපතිවරයෙක් අවුරුදු 2කට ඉස්සෙල්ලා ඇනගත්තේ එකම එක්කෙනා එයා. ඉතින් එයාට ආයෙ ඇනගන්න දෙයක් නැහැ. කොට්ටියාධිකාරී මණ්ඩලයක ඔක්කොම ඡන්ද ටික දිනනවා කියලා මහින්ද රාජපක්ෂගේ පක්ෂයට එකක්වත් දෙන්නේ නැහැ කියලා. මහින්ද මහත්තයා එකක්වත් දෙන්නේ නැහැ කියලා කවුද කියන්නේ? ඔව් ඔක්කොමලා කියනවා. එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ගන්නවා කියලා මේ පළාත් පාලන මැතිවරණය කුමන හේතුවක් මත හෝ හම්බන්තොට වරාය ගෙවිසුම අවලංගු නොකරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අද කෝටි 60ක් මේකට වියදම් කරනවා අවුරුද්දකට කෝටියක් අපි හම්බ කරනවා හම්බන්තොට වරාය. කෝටි 59 එතකොට කොහෙන්ද දෙන්නේ? මේක තමයි යථාර්ථය. මේ නිදහස් වෙළඳ කලාපේ හැදුවේ නැත්තම් මත්තල වැඩකුත් නැහැ. තෙල් සංකීර්ණ හැදුවේ නැත්තම් හම්බන්තොට වරායක හදලා වැඩක් නැහැ. මේවා සුදු වලි. දැන් ඒගොල්ලොම කතා කරලා කියනවා මේක ගේන්න එපාලු. මේක චීනට ගෙනියන්න නෙවෙයිනේ හදන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා මහජන විරෝධය නොතකා STF ත්‍රිවිධ හමුදාව දාලා තුවක්කු එල්ල කළා නවත්තලා එදා නොරොච්චෝලේ පටන් ගත්තේ. අන්න හොඳ සම්ප්‍රදායක් මේ රටට. කොයි එකද ලංකාවේ පෙළපාලියක් නැතුව පටන් ගත්තේ? 15000 නෙවෙයි උන් කියනවනේ 25000ක් දෙන්නේ කියලා 25000ක් දෙන්න ඕනේ. මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා ඔබාම පස්සේ නැවතුම බෝරගන්නවා කියලා. ජීවිතේට බෑනේ. එයා එදා දැක්කේ නැද්ද මේ ෆොරින් ප්‍රෙස් එකට ඉස්සෙල්ලා කිව්වා චීනෙට කොලොනියක් කරනවා කියලා. ආපහු කිව්වා ඕක දාන්න එපා කියලා. හැබැයි අපි ටේප් එක අරගෙන සිංහවායකට දුන්නා ගිහලා පෙන්නපල්ලා කියලා. දැන් චීනේ දන්නවා මෙයා කවුද කියලා, අයියා කවුද කියලා. කොච්චර හෙල්ලෙන දේවල් තියෙනවද වැටෙන්නේ නැති ඒවා. දැන් හෙල්ලෙන ඒවා ඔක්කොම වැටෙනවා නම් එළුව හරක් ඇත්තෙම නැහනේ. ප්‍රියංකර ජයරත්න ඇමතුමා ඉල්ලා අස්වෙලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කියන තව කට්ටිය අස්වෙනවා කියලා මන්න කියන. නරියාගෙත් නැට්ටක් කැපුණාම ඌ හැමතැනම ගිහිල්ලා කිව්වා නැට්ටක් නැති වුණාම තියෙන කොච්චර ෂෝක්ද කියලා. හැම එක්කෙනාටම කිව්වා ඔයගොල්ලෝත් නැට්ට කපා ගන්න ඒක තමයි ස්ටයිල් එක කියලා. දැන් බලමුකෝ. ඔව් හිටපු තානාපතිවරයෙක් නේ. ඔහුගේ දේශපාලන පක්ෂය මේ සන්ධානයේ ඉන්නවා.
හරියට හිටපු ජනාධිපතිතුමාට ගේ දුන්නේ නැති හින්දා දුන්න පත්තිපත්ත. නෑ නෑ නෑ. ඒක දුන්නේ නැත්තේ කොයි කාලේද? 2015 වෙන්නේ මේ 2017 නේ. ලොතරැයි ඉතිහාසයේ ප්‍රථම වරට ලොතරැයි මණ්ඩලයේ අද ස්ට්‍රයික් එකක් කරනවා. දැන් ඕන එකෙකුට පුළුවන් පෙළපාලි යන්න මේ වෙන්න ජනාධිපති කාර්යාලයට එන්න. ඔය ලොතරැයි විකුණන්නත් එකයි නොකුණන්නත් එකයි අපිට මේවා සූදු. ඔබතුමාට චෝදනා කරනවා ඔබතුමා දිනු ප්‍රදේශයේ බුද්ධවර්ෂ අනුමානිත ලේ කරා දේශපාලන වාස්තවය. සත වර්ෂයේ hina වෙන්නම තියුනේ ඒක. ලංකාවේ එක මෝඩේ පාල බාලන්ස් කොල්ලෙක්වත් නැහැ පිළිගන්නේ. බේරුවල ආසනේ ගිනි තිව්වේ යාමනේ එයාගේ සහෝදරයානේ ගෝඨාභයනේ කිව්වේ අනුරසේනානායක තමයි ඔක්කොම කිව්වේ නවත්තන්න එපා රැස්වීම කියලා අපේ OIC නවත්තන්න හදනකොට කවුද අනුරසේනානායකට කිව්වේ ගෝඨාභයගේ ගෝලයානේ බොදු බලේ ඉතින් එයාට ඒක නවත්තන්න බැරි වුණානේ එයා බයයි ගෝඨාභයට ඒකනේ ඒ කාලේ අපි නම් හිතන්නේ ලංකාවේ ජනාධිපති කිව්වම නියම භාණ්ඩයක් කියලා මිනිස්සු හිතුවේ ඔක්කොම උඩු රැවුලක් තියෙනවා 6ට වඩා උසක් තියෙනවා ඇඟපතක් තියෙනවා ඇවිල්ලා එක්කෙනෙක් කිව්වා සාකච්ඡා වෙලාවේදී කන්ට කළා කිව්වම ගෝඨා එනවා ඔයගොල්ලෝ ඒක සාමේ ඉවරයි. ඒකයි ගෝටට හොරෙන් තමයි එයා සාමේ සාකච්ඡා කරන්නේ. ඇත්තට මොකක්ද මෙතුමා මේ විල්පතු වෙන්නේ? ජනාධිපතිතුමාව හම්බුනාම වනජීවී සහ කැලෑ දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් කියලා තියෙනවා විල්පත්තුවේ කිසි එකක් හදලා නැහැ. තියෙනවා ප්‍රශ්නයක් රිචාඩ් බදුදෙන් ඇමතිවරයාට ඔහුටත් ඔහුගේ අම්මලා තාත්තලාවත් කොටි සංවිධානය පැය 24යි දුන්නේ මුස්ලිම්වරු සියල්ල උතුරෙන් පියන්නේ කියලා. ඒ වෙලාවේ කුඩා ළමෙක් විදියට රිචාඩ් බදුදෙන් ගිහලා ඔය පුත්තල මේ කඳවුරේ ඉඳලා තමයි මෙහාට ඇවිල්ලා ඡන්දෙ ඉල්ලුවේ ඉස්සෙල්ලා. එතකොට එතන හිටපු මිනිස්සයාට රුදාවක් තියෙනවා. එතන ඉතුරු හිටපු මිනිස්සුනුත් නැවත ඒගත් එක්ක පිට වුණ මිනිස්සුන්ව මෙතනට ගේන්න. ඒ අවබෝධ කරගන්න ඕනේ. මනුස්සකම කියන එක. ඕක තමයි සත්‍ය කතාව. දෙමළ ජාතික සංධානය මතයක් පළ කළ තිබ්බා විශේෂයෙන්ම හිටපු මන්ත්‍රී රවිරාජ් කියන අනුතීන්දුවත් සමග මේ ජාත්‍යන්තර මුස්ලිම්වරුන් අත්‍යවශ්‍යයි. නෑ මේ නඩු තීන්දුවත් එක්ක මගේ තියෙන ප්‍රශ්න. මම නීතිපතිවරයාටත් කතා කරා. ඒ පිළිබඳව. يعني කවුරුවක්වත් මරලා නෑනේ. රවිරාජ්මනේ වෙඩි තියාගෙන මේ සිකියුරිටි කාටත් වෙඩි තියලා එයාත් වෙඩි තියාගෙන තියෙන්නේ.